ගොටුකොල කන්න ආස නැති අයට ඔන්න අද මං ගෙනාව රෙසිපි එකක්. රසම රස ගොටුකොල බැදුමක් අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. යන් අපි වීඩියෝ එකට. ගොටුකොල ටික ගොඩක් පොඩියට කපන්න නැතුව මං සාමාන්‍යයෙන් ලොකු කෑලි වලට කපා ගන්නවා. මම මේ වැඩේට ගන්නවා ලුණු ගෙඩි 2ක් විතර කපලා, කරපිංචා ඉත්තකුයි, තක්කලි ගෙඩි 2කුයි, අමු මිරිස් කරල් 3කුයි. මුලින්ම පෑන් එකක් ලිපේ තියාන තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොටම මම ලුණු ටික ඒකට දාගෙන කෑලි මිරිස් මේස හැඳි 2ක් විතර දාගෙන බැද ගන්නවා. ලුණු ටික හොඳට බැදුනට පස්සේ මම මේකට තක්කලි ටිකයි, අමු මිරිස් කරල් ටිකයි, කරපිංචා ටිකයි, කපාගත්ත ගොටුකොල ටිකයි එකතු කරගන්නවා. දැන් අපි රස පදමට ලුණු එකතු කරගෙන ගොටුකොල එක හොඳින් තැම්බෙන්න ඕනි නිසා මූඩියකින් වහලා විනාඩි 2ක් වගේ තම්බගමු. දැන් ගොටුකොල එක ගානට තැම්බිලා තියෙන්නේ. අපි දැන් මේකට තක්කලි සෝස් මේස හැඳි 2ක් විතර දාගමු. දැන් බලන්න අපේ ගොටුකොල එක රස පදමට ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ ගොටුකොල එකක් හදාගන්න අපිට විනාඩි 2ක්වත් යන්නේ නැහැ. try කරලා බලන්න. මගේ වීඩියෝ එක හොඳ නම් like එකක්, comment එකක් දාන්න. channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න.